ගන්න. මට එපා. අනේ කමක් නෑ දෙන්න. බලාගෙන ඕක රස්නේ. ඔච්චර ටෙන්ෂන් නම් ඇයි සිගරට් එකක් බොන්නේ නැත්තේ? නෑ. අද බෑ. අපි කොච්චර නම් ටෙන්ෂන් වෙනවද? විභාගවලදී, ඔෆිස් වැඩවලදී, රැස්වීම් වලදී, එතකොට නෝනලත් එක්ක රණ්ඩු අල්ලද්දී ඒ හැම ආතතියකටම තියෙන එකම විසඳුම අටවා ගනින්කෝ බං. මගේ හිත අවුල් කරන්න එපා. නර්ස් මේ ඇහුන්නේ වගේ යනවා. ඇතුලේ මොනව වෙනවද දන්නේ නැහැ. ඉඳගන්න. මන් දන්නවා. එයා හිතනවා ඇති මං එයාව තනි කරා කියලා. පෞල් ජීවිතේ පටන් ගන්නකොටම හිතුවා. අද නවත්තන්නම්, හෙට නවත්තන්නම් කියලා මං try කරා. ඒත් අද වෙනකම් බැරි වුණා. ඒකද ටෙන්ෂන් එක? හැමදේම හරියයි. මම මේ ගැන කියෙව්වා. දුම්බීම දරුවගේ DNA වලට සාධාරණ හානි කරනවා. මට බයයි මචං. මට මෙච්චර කාලයක් තිබිලත් මම මුකුත් කරේ නැහැ. ඒක වෙන්නේ මිලියන එකකින් එක්කෙනෙක්ට. ඒක න මගේ දරුවා වුණොත් බබා හොඳ සනීපෙන්. ඇහෙන්නේ නැතිනේ කෑ ගහලා අඬන සද්දේ. ස්තුතියි ડોක්ටර්. ගන්න. ස්තුතියි ડોක්ටර්. ස්තුතියි. ඔයා දන්නවනේ අර දෙන්න ඕන තෑග්ග. මව්වරුන් සිගරට් දුමට නිරාවරණය වීම දරුවන්ගේ DNA විකෘති තත්ත්වයන් නැති කිරීමට හේතු විය හැකියි. ඉබඳු තත්ත්වයන්ට මුහුණ දෙන දරුවන් යලි සුව කළ නොහැකියි. එපමණක් නොවේ, දුම්පානයෙන් නැති වූ පිළිකා තත්ත්වයන් නිසා දුක් විඳිනා බොහෝ පියවරුන් සිටිනවා. ඔවුන්ගේ පවුල්වල දරුවන් එනිසාම බොහෝ දුක් විඳිනවා. එනිසා පවුලක් සැලසුම් කිරීමට පෙර දුම්පානයෙන් අත් මිදෙන්න.